අයිබෝන් යාළුවනේ ඔන්න මම අද තවත් තුඹ වගාව පිළිබඳ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකෙදී මම කියන්න ඕනේ විශේෂයෙන්ම මම මේ තුඹ වගාව කුඩා පලාපදීදී මම උගලන්ට වීඩියෝ ගෙනාවා මුලින් ඉඳලම වලවල් කපපු අවස්ථාව සිට සාමාන්‍යයෙන් පැල ඉවන අවස්ථාව දක්වා. ඉතින් දැන් හොඳට මේ වැල් ටික මගේ ඉවරලා තියෙනවා. මේ කොටුවේ මම පැල 50ක් හිටෙව්වා. මේ තියෙන්නේ වගාව බලන්න. ඉතින් මේ ආකාරයට මම වට කරලා තියෙනවා මේක සම්පූර්ණයෙන්ම කෘමීන් එන හානි වළක්වන්න මුළු වගාවම. ඉතින් මේ විදිහට මම හානු හිටවලා ගොඩට පේනවා ඇති ලණු ඇද්දලා ලණු පොට්ටල් 4ක් අඩි වගේ දුරින් ඇද්දලා මේ විදිහට තුඹ මේ අපි වැවෙන්න ඉඩ ඇරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම දැන් මේ අවස්ථාවේකට මේකේ අපි පලන එන අවස්ථාවක තියෙන්නේ. අතරම කියන්නේ මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ මල් වැලක්. තුඹ වල පිරිමි සහ ගිහණු වැල් වශයෙන් දෙකක් තියෙනවා. මෙතන මේ තියෙන්නේ අතන පිරිමි වැලක් නැත්නම් මල් වැලක්. මේ තියෙන්නේ පිරිමි මල් මේ හදන්නේ. හෙට උදේකට මේක පිපෙනවා. ඉතින් මේ පිරිමි මල් වලින් තමයි අර ගිහණු මල් පරාගණය කරන්නේ. තුඹ වගාවේදී ඒවා ස්වභාවික පරාගණය වෙන්නේ නැති හන්ද අපි කෘත්‍රිමව පරාගණය කිරීම කරන්න ඕන. ඉතින් අපි බලමු දැන් තව මේ අපේ චූටි ගැට තියෙනවා මේකේ. තුඹ ගැට. ඉතින් අපි බලමු මේකේ දැන් මේ පිරිමි වැලක තමයි වැඩි හරිය මෙතන තියෙන්නේ. මේ පිරිමි වැල දෙකක් විතර එකලක තිබිලා තියෙනවා. මේ තියෙන්නේ මෙතනින් හැදෙන මේ ගිහණු මල්. මේ ගිහණු මලකින් ආපු ගෙඩියක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ ගහනු මලක් අද උදේ තිබිච්ච එකක්. ඒක පර වෙලා දැන් මේකෙන් නැවත අපේ ගෙඩියක් හට ගන්නවා. ඉතින් මෙතනින් හැම තියෙන්නේ අත්‍තරම ගහනු වලින් ඔක්කොම ඔයගොල්ලෝ පේන්නේ මේ යම් මට්ටමේ ගෙඩියක් තියෙනවා. ඉතින් මේ හැම මලක්ම මේ හැම ගහනු මලක්ම අපි පිරිමි මලක් යොදාගෙන පරාගණය කිරීම සිදු කරන්න ඕන උදේ වරුවේ. නැත්නම් උදේ සාමාන්‍යයෙන් අපි 7ටවත් කලින් ඒක කරනවා හොඳයි. නැත්නම් එතනින් පස්සේ සිද්ධ වෙන දේ තමයි මේ මල් ටික පර වෙලා ගියාම අපිට පරාගණය කරගන්න අපහසු වෙනවා. ඒ නිසා උදේම පුළුවන් නම් 6ට විතර මගේ මේ පරාගණය කර ගැනීම සිදු කරනවා හොඳයි. ඊට අමතරව මේකට යම් පණු වංගේ හානියක් තියෙනවා කියලා මට දැක් ගන්න ලැබුණා. සාමාන්‍යයෙන් දැන් මෙතන මේ තියෙන්නේ මේ ගෙඩිය වලට පේනවා ඇති යම් කිසි මේ මෙතන මේ නිකන් අමුතු සතෙක් පොඩ්ඩක් කාලා වගේ ගතියක් තියෙනවා. මේ පණුවෙක් තමයි මේ පොඩ්ඩක් කන්නේ එතන. ඒකට අපි යම්කිසි විනාශකයක් භාවිත කරන්න ඕන. මම ඒක පිළිබඳව පසු වෙලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනෙන්නම්. මේ තියෙන තවත් තුඹ ගෙඩියක්. ඉතින් මේ විනාශකයක් භාවිත කරන්න මේකට ඒ වගේම අපි මල් වලටත් යම්කිසි මල් පිපි මුත්‍රිජන වෙන්න යම් කිසි උත්තේජකයක් යොදා ගන්න ඕනේ. මේ තියෙන්නේ තුඹ ගෙඩියක්. මේ ටිකක් විශාල මට්ටමේ තුඹ ගෙඩියක්. මට තවත් කියන්න ඕන දෙයක් තමයි මේ වගේ මම දැක විශේෂත්වයක් තියෙනවා. දැන් මේ කෙළවරේ තියෙන මේ අවසානයේ තියෙන මේ පැත්තේ මේ කෙළවරේ තියෙන මෙන්න මේ අවසාන වැල මේ බලපුවම නැවත ඒ වගේ මේ වැල මෙතන මේ පේලියේ ඊළඟ පේලියේ මෙන්න මේ වැල ඒ වගේම තමයි තවත් වැල් කීපයක් මම දැක්කා. මේ වැල් වගේ මේ වැල් කීපයක් තියෙනවා. මේ වැල් වල මල් වල ස්වභාවයත් මේ තමයි මල එන්න කලින් මෙතන මේ ගෙඩිය තියෙන්නේ. මල මේ පරවුණාට පස්සේ තමයි මේ ගෙඩිය නැවත මේ ඵලයක් බවට පත් වෙන්නේ. ඉතින් මේ වැල් වර්ග වල මල් වල ස්වභාවය ගෙඩි වල ස්වභාවය වෙනස්. ඒ කියන්නේ මේ මල් වල ස්වභාවය වෙනස් වගේම මේ ගෙඩි ඉතාම විශාලයි මේකේ. ඒ වගේම දැන් මෙන්න මේ වගේ වලක් ගත්තාම මේ වල ගෙඩි එච්චරම සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණය වගේ තමයි මේ වලක ගෙඩි තියෙන්නේ. මේ වගේ වලක ගෙඩි මධ්‍යම ප්‍රමාණය මේට වඩා මේක ලොකු වෙනවා. නමුත් මේක අර මම ඉස්සෙල්ලා පෙන්නපු ගෙඩි තරම් ලොකු වෙන්නේ නැහැ. උදාහරණයක් මම මෙතන පෙන්නන්න නම් ඔයගොල්ලන්ට මේ ගෙඩි තියෙන මේ ගෙඩි ප්‍රමාණයෙන් විශාලයි. මෙන්න මේ ගෙඩියත් තරම් විශාල වීමක් මේ වලින් මේ තියෙන ගෙඩි වල සිද්ධ වෙන්නේ නැහැ. මේවා මීට වඩා පොඩ්ඩක් විශාල වෙනවා. නමුත් එතනින් එහාට විශාල වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි මේ වැල් අපේ මේ නංචි ගස් හිටවල තියෙන්නේ
ඒවයි මම මේ ආකාරයට කඩලා පොඩ්ඩක් ඉවත් කරනවා ඒවා පළවෙන්න ලොකුට හැවණක් වැටෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මම කියන්න ඕන දේ තමයි තවත් වර්ගයක් තියෙනවා. ඒක තුන්වෙනි වර්ගය කියලා කිව්වොත් හරි. ඒකේ ගෙඩි ඉතාමත්ම පුංචි. මම මේ වැලක් ඔයගොල්ලන්ට හොයන්නේ පෙන්වන්න. මේකේ තැන් තැන් වල වර්ග තුනකට වගේ අදාළව යන ගෙඩි වර්ග තමයි මම දැක්කේ. මෙන්න මේකේ. මේ තියෙන්නේ. මෙන්න මේ ගෙඩිය මේ මම දැකපු තත්ත්වය අනුව මේ තුන්වෙනි කාණ්ඩේ මේකේ ගෙඩි ඉතාමත්ම කුඩයි. ඒ කියන්නේ මේක තමයි උපරිම මට්ටම මේ තියෙන්නේ. ඒතර මේ පුංචි මේක තියෙනවා මේක තමයි තුඹ වලින් පුංචි මට්ටමේ ගෙඩි හැදෙන වල වර්ගයක් මේක. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයක තියෙන මීටර ටිකක් ලොකු එක මම පෙන්නපු විදිහට ඒක ලොකුම ගෙඩි හැදෙන වල වර්ගයක් තියෙනවා. මම උත්සාහ කරන දේ තමයි මේ පුංචිම ගෙඩියකට වඩා අපිට ලොකු ගෙඩි හැදෙන වර්ගයකින් මේ තියෙන පුංචිම ගෙඩි තමයි. ඒ වර්ගෙන් අරගෙන අපිට හදා ගන්න පුළුවන් නම් වැල් ඒ වගේම හදා ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා කියලා තමයි මම හිතන්නේ. ඉතින් මම මේකට යොදන කුමිනාශක වර්ග සහ හෝමෝන වර්ග පිළිබඳව ඔබට නැවත අවබෝධයක් දෙන වීඩියෝ එකක් කරන්නම්. ඒ වගේම තුඹ කඩන වෙලාවක මම ඒගොල්ලන්ට වීඩියෝ එකක් කරන්නම්. ඉතින් එතකන් මේ තමයි මගේ තුවාව බලන්න. ඔබත් මේ වගේ තුවාවක් කරන්න උත්සාහ කරන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරගෙන මම වීඩියෝ එක අවසන් කරනවා. ස්තුතියි.